कैसे तू गुनगुनाए मुस्कुराए छोटी मोटी बातों पे मुंह फुलाए ये नसाकत मेरी आदत पास मुझे लाए नादानिया नादानिया कीजे मुझे नादानिया 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 पागल करे तेरी हर अदा හලෝ ගයිස් කොහොමද ඔයාලට දැන් වෙලාව උදේ 11යි ගානක් මම මේ කතා කරන්නේ මාර්තු 6 වෙනිදා හෙට ඒ කියන්නේ මාර්තු 7 වෙනිදා අපේ ඉස්කෝලේ ට්‍රිප් එක යනවා ලාස්ට් ට්‍රිප් එක නේ මේ ඇඳුම් දෙක ගත්තේ මොකටද කියලා අපි ඉස්සරහට බලමුකෝ ස්කෝලට ඇවිල්ලා ඉන්නේ අපි ස්කෝලේ දෙත් පහමාර දැන් 5:50 නම අපි ඉස්කෝලෙන් පිටත් උනේ 6කුත් ගානට වගේ ඉතින් බස් එකට නැග ගමන්ම නටන කට්ටිය තමයි ඔය ඉන්නේ පේනවනේ නටනවා ඉවරයක් නැහැ ඒ වෙලාවට ඉතින් මේ රගයි අවු නෑනේ මේ මේ උදේ 7කුත් ගානට තිබුණ ලස්සන සීනරි එකක් ඊට පස්සේ අපි ගියා පාහියංගල ලෙල බලන්න දැන් ඉන්නේ පාහියංගල ඕනේ කලගය හිතුවට වඩා වෙනස්ම අත්දැකීමක් අපි එතනදී වින්දා. ඔය උසට උසේ තියෙන්නේ පාහියංගල ලෙනේ තියෙන ලොකු ගල. ඉතින් ඔන්න 10 වසරේ ඉතිහාසයේ අච්චුපුතේ තිබුණ පාහියංගල ලෙන බලන්න පළවෙනි වතාවට මමත් ගියා. එතන මොරෝ මොකද අපිට අච්චුපුතේ කියලා තිබුණ විදිහට මෙතන මා ලස්සන තිබුණා. ඔය අපිට ගල අතලින් කොටසක් වගේ පේන්නේ. එතනට ගියාම මාට සීතලක් දැනුණා. ඒ වගේම එතනට කවදාවත් කොච්චර වැස්සත් එක වැහි බිඳක්වත් වැටෙන්නේ නැහැ. මගේ තව යාළුවෙක් ඉතින් ඔය මෙතන නම් ගොඩාක් ලස්සන view එකක් අපි දැක්කේ. අපි 5 දෙනා තමයි ට්‍රිප් එක පුරාවටම එකටම ඉඳී 5 දෙනා. අපි දැන් පල්ලෙහාට බහිනවා ළමයි. ලස්සන views තියෙනවා ළමයි මේ පැත්තේ. මාරයි. එන්නේ. අපි ඕලෙවල් කාලේ ඉගෙන ගත්ත දේවල් මේ බෝඩ් වල තියෙනවා ළමයි. කිරි කෝඩු මැදි අම්ර දුන්හින ඔබ ළමයි again we back. කුකුලේ ගඟ බලන්න ආව ළමයි. පාහියංගල ලෙන බලලා අපි ඊට පස්සේ ගියේ කුකුලේ ගඟ ඩෑම් එක බලන්න. ඊට පස්සේ අපි ආවේ අපේ ට්‍රිප් එකේ පීක් මොමන්ට් එකට. ඒ කියන්නේ ලායල් ලෙෂර් රිසෝට් එකට අපි ආවා. ලායල් ලෙෂර් එකේ ඉඳන් තමයි අපි එන්ජොයි කිරීම උපරිමයෙන්ම කරේ. අපි දැන් ලායල් ලෙෂර් එකට ආවා. ලස්සනයි ළමයි මේ අර ඈතින් පේන බැඩ්මින්ටන් ගහන්න තියෙනවා, වොලිබෝල් තියෙනවා. එන්ජොයි කරන්න පුළුවන්.
අපි එතනට ගියව ගමන්ම අතේ අර වගේ බැංගල් එකක් වගේ එකක් ඇලෙව්වා. ඊට පස්සේ අපිට වෙල්කම් ඩ්‍රින්ක් එක දුන්නා. ඔන්න තියෙනවා අර මම පෙන්නපු ඇඳුම් දෙක ගන්න හේතුව. ඔය අපි ලන්ච් එකට ගිහිල්ලා ඉන්නේ. ඔන්න ළමයි කෙනෙක් දුවගෙන එන. නෑ නෑ මම ඉන්නේ මේකේ. Hi guys. දැන් අපි ට්‍රිප් එකේ අවසාන තව තියෙනවා ළමයි. අපි දැන් ඩ්‍රෙස් එක චේන්ජ් කරගෙන ඉතින් ඉවරයි. ඔව්. අවසානෙත් භාගයක් විතර ඉවරයි ළමයි. දැන් හවස 4යි ගානක් නේ. ඔව්. Hi guys, අපි යනවා දැන් ලාලේෂ් ගෑවිලා සෙල්ලම් කරන්න යන්නේ. ඩෙනිම් ඇඳගෙන හැබැයි. ඩෙනිම් ඇඳගත්ත අපි ස්කූල් ටී-ෂර්ට් එකට දැන් මාරු වෙලා ඉන්නේ. ලාලේෂ් එකේ ගොඩක් ඇක්ටිවිටීස් කරන්න තියෙනවා. ඉතින් අපි කට්ටියත් එක්ක ඔය ගියේ ප්ලේ ඒරියා එකට. වෙනකොට ඉතින් පුංචි ළමයි වගේ උන්චිලි පැද ඉන්නේ අපි. ඔය ළමයි අපේ අනිත් ක්ලාස් එක තව යාළුවෙකුයි ටම් ටම් එකට නටනවා. අපි ඉතින් ඔය ලැබුණ කාලෙන් උපරිම ප්‍රයෝජනය ගත්තා. අපි බැලුන් ඩාන්ස් කරා, වෝටර් බැලුන් සැල්ලුවා. හොඳ මේක තමයි අපේ සංගීත මුළු තරංගේ. ඔන්න ඔහොම තමයි ඒක ඉවරුනේ. දැන් වෙලාව හවස 6යි. දැන් මේ ටී ටයිම් එක. තේ බොන්න යනවා. ඉතින් අපි තේ බීලා එතන තිබුණ බයික් රයිඩ් එකටත් ගියා. මමයි මගේ අනිත් යාළුවෙකුයි. ඔය ඉන්න ඉතින් අපි යන ගම. ඉස්සරහින් කන්ද? ඒ වුණාට ඒක නිසා අපිට බයික් එක පදින්න බෑ. පයින් යන්න කියලා තියෙනවා ඒගොල්ලෝ. තල්ලු කරන් යන්න ඕන. අපිට පිටිපස්සෙන් තව කට්ටිය යනවා, ඉස්සරහින්වත් කට්ටිය යනවා.
ටිකෙන් ටික එදා දවසේ අවසානයටත් අපි එනවා. ඉතින් ඔය එදා අපි ලාලේශයකින් ඉන්න කලින් රෑ කට්ටියත් එක්කම නටපු මොහොත හදවත මල්හිමකි නවත්තලා මගේ ළඟ ඉන්න කියා කඳුලක මුවා වෙලා සුසුමක පා කරලා තරුමල් කැකුළුනෙලා තුරුලට කන්න සිතා නිදි නැති කඳුළු සලා හදවත සින්න වෙලා නුඹ ළඟ මටත් හොරා